වෘතයක් මෙන්න මේ විදිහට තිබ්බහම වෘතයෙන් මෙන්න මේ විදිහට කපලා ගන්න කොටසක් අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක දෙපස අරයන් දෙකක් තියෙනවා. මැද කේන්ද්‍රයෙන් තමයි මෙන්න මේ විදිහට අරයන් දෙක මෙන්න මේ තාපයට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කපලා ගන්න කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට එකක් අඳින්න පුළුවන්. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදික හොයාගන්න ඉස්සෙල්ලා අපි බලමු වෘත්තයක පරිධිය සඳහා සූත්‍රය මොකක්ද කියලා. ඒකෙන් තමයි අපි හදරගන්නේ චාපදික කියන එක. එතකොට වෘත්තයක පරිධිය මෙන්න මේ කේන්ද්‍රය ඉඳලා මේ විදියට ගන්න අරයක් අපි R කියලා අරයක් ගත්තොත් එහෙනම් වෘත්තයේ වටේ දිග නැත්තම් ඒකට කියනවා අපි පරිධිය කියලා. පරිධිය සමානයි කීයද? සූත්‍රයක් හදාගෙන තිනවා 2ක් phi r කියන සූත්‍රය. එතකොට මේකේ phi සමානයි 7/22යි r ට අපිට ලැබෙන අගයක් ආදේශ කරලා හදා ගන්න පුළුවන්. එතකොට r ට දෙන අගයක් ආදේශ කරලා හදා ගන්නවා. එතකොට මෙන්න මේකේ දැන් අපි බලමු මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කොහොමද චාපදික හොයන්නේ කියලා. AB චාපදික. මොකද්ද කරන්නේ? සූත්‍රයක් තියෙනවා. මොකද්ද? සම්පූර්ණ වෘත්තයේ වටේ දිග 2ක් phi r ඒකෙන් 360න් θට සමාන දිගක් 2 phi r වලින් 360න් θට සමාන දිගක් තමයි මෙන්න මේ චාපදිකට එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ විදිහට තියෙනවා. මේවා O level ගණන් හදන්න හරි වැදගත්. මෙතන අංශක 60යි කියලා ගමුකෝ. මේ RA සෙන්ටිමීටර 7යි නම් අපි හිතමු OAB AC කියලා ගමු. OAB කියලා AB චාපදික හොයන්න ඕනේ. AB චාපදික හොයන්න නම් මොකද කරන්නේ? සූත්‍රයට ආදේශ කරනවා. 2ක් phi කියන්නේ 7/22යි R කියන්නේ සෙන්ටිමීටර 7යි θ කියන්නේ මෙන්න මේ කෝණය. ලියන්නකො r සමානයි 7යි සෙන්ටිමීටර මේකේ. θ සමානයි අංශක 60යි. ඔය අරගෙන ආදේශ ගන්න තියෙන මේ සූත්‍රයට. මොකද කරන්නේ? 360න් θ කියන්නේ 60යි. දැන් අපි මොකද කරන්නේ? කැපෙන ගණන් කපලා සුළු කරනවා. ඉර උඩයි ඉර යටයි තියෙන ඒවා 7ට 7 කැපිලා යනවා. මේ බිඳුව කැපෙනවා. 6 1යි 36ට 6යි. මේ දෙක ඉර උඩ තියෙන 2ට 2 1යි 6ට 2 3යි. ඔනිද සුළු කරත හැකි. එතකොට එන උත්තරේ මොකද? ඉර උඩේ වගුණ කරම 1 වරක් 22 ඔක්කොම 1 වරක් තියෙන. මෙතනත් එකක් එනවනේ. දෙකක් එනවනේ. එතකොට 1 වරක් ගණන් ගත්තාම 22ක් ඉර උඩ එනවා. ඉර යට 3ක් එනවා. 22 දෙකදී 3යි සෙන්ටිමීටර. ඔන්න ඔය විදිහට වෘත්තයක චාප දිග හොයා ගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්නේ කොහොමද? පරිමිතිය කියන්නේ මොකද්ද? මෙන්න මේකේ වටේ දිග. කියන්නේ එක තැනකින් පටන් ගත්තා වටේට ගියාම එන දිග. එතකොට අරය සෙන්ටිමීටර 7යි. මෙතන 7යි. AB චාප දිග හොයාගත්තා 22 බෙදීම 3යි. OB චාප දිග සෙන්ටිමීටර 7යි. දැන් අපි මොකද කරන්න ඕනේ? පරිමිතිය හොයන්න නම් මේ ටික ඔක්කොම එකට එකතු කරන්න ඕනේ. අපි හදලා බලමුකෝ. මොකද කරන්නේ? චාප දිග හොයන්න. නෙවෙයි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ මොකද්ද අපි හොයන්න යන්නේ? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. හොයන්න අපි මොකද කරන්න ඕනේ? අරයන් දෙකක් තිබ්බ 7 ගානේ 7 එකතු කිරීම 7 එකතු කිරීම 22 බෙදීම 3. ඔය ටික එකතු කරන්න ඕනේ පරිමිතිය හොයන්න. එතකොට 7යි 7යි 14යි අපි නිකන් හදලා ගන්නවා. 22 බෙදීම 3යි. භාග විදිහට තමයි එකතු කරන්න යන්නේ. එතකොට මේකට හරයක් දාගන්නවා අපි. භාග එකතු කරන්න නම් හරය සමාන කරගන්න ඕනේ. එතකොට මේකේ හරය 3 කරගන්න නම් 1යි 3යි තියෙන හරය 3 විදිහට ගන්න අපි. දෙකේම හරය 3 කරගත්තොත් 1 වරක් 3 වෙනවා. එතකොට මෙතන 3ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන එනවා 3 වරක් 4 12යි 1යි 3යි 42යි. මෙතනින් 22 බෙදීම 3ක් එනවා. හරය සමානෙට එකතු කරනවා දැන් අපි. එතකොට එනවා කීයද? 4යි 64 බෙදීම 3යි සෙන්ටිමීටර. ඔන්න ඒක තමයි මොකද්ද?
මෙන්න මේ AOB කියන OAB කියන එකක්ද කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 64 බෙදීම 3 සෙන්ටිමීටර වෙනවා.